එළඹෙන උත්සව සමයට කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට ආණ්ඩුව මේ වන විට සූදානම් බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. පසුගිය මාස 3 ඇතුළත 14%කින් භාණ්ඩ මිල අඩුවීමක්ද සිදු වී ඇති බවත්, එය ඉදිරියේදී තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බවත් පැවසු ඇමතිවරයා අඛණ්ඩ සහනදායී මිල ගණන් යටතේ ආහාර ද්‍රව්‍ය සැපයීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවද ප්‍රකාශ කළේය. අතරමැදියන්ගෙන් තොර සතුස හරහා භාණ්ඩ සැපීමට කටයුතු කරන අතර පාරිභෝගිකයන්ට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමෙන්ද ඕනෑම නිෂ්පාදකයෙකුට සතසට ආහාර ද්‍රව්‍ය සැපීමට හැකි බවත් පැවසූ ඇමතිවරයා තොග වෙළඳ ඉන්දීය වෙළඳ සමාගම් සමග එකඟතාවයකට අනුව අල ලුණු සීනි පරිප්පු ආනයනය කිරීමට කටයුතු බවත් අවධාරණය කළේය. පසුගිය රජය යටතේ බිලියන 19.8ක පාඩුවක් සතුසට සිදුවී ඇතත් ඉදිරියේදී සතස ලාභ ලබමින් පාරිභෝගිකයන්ට අවශ්‍යතා ඉටු කරන ආයතනයක් බවට කටයුතු කිරීමට තමාගේ උත්සාහය ගන්නා බව ඇමතිවරයා මෙහිදී සඳහන් කරන ලදී.